අද අප්‍රේල් 21 වෙනිදා මීට හරියටම අවුරුදු 6කට පෙර සිදු වුණ අප්‍රේල් 21 එදා පාස්කු ඉරිදා දවසක් ඉතාමත්ම අඳුරු පරිච්ඡේදයක් අපේ රටේ ඉතිහාසයේ පාස්කු ඉරිදා සිද්ධ වෙච්ච අප්‍රේල් 21 වෙනිදා සිද්ධ වෙච්ච ප්‍රහාරය කතෝලික දේවස්ථාන කිතුණු දේවස්ථාන හෝටල් ආශ්‍රිතව සිදුවුණු මේ පිපිරීම් දාමය තුළ 270කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වුණා 500කට වැඩි පිරිසක් තුවාල ලැබුවා මෙයින් අසීරුවට පත් වුණු පිරිස අතර ශ්‍රී ලාංකිකයෝ විදේශිකයෝ දරුවෝ විශාල පිරිසක් ඉන්නවා මේ පිරිස අද අපි සිහි කරන්නට අවශ්‍යයි ඔවුන් සමග අපි රැඳී සිටිය යුතුයි ඒ නිසාම අපි අද දවසේ මේ පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් සාකච්ඡා කිරීම සඳහා අද පැතිකඩ වැඩසටහනට ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කළා කාදිනල් හිමිපාණන්ගේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන්ට පියතුමනි සුබ උදෑසනක් සේවය පියතුමනි මේ සිද්ධි දාමය 2019 අවුරුද්දේ අප්‍රේල් 21 සිද්ධි දාමය සම්බන්ධයෙන් විශේෂයෙන්ම ජනාධිපති කොමිසමක් පත් කරනවා 2019 සැප්තැම්බර් 22 වෙනිදා අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳ විමර්ශනයක් ජනාධිපති කොමිසම ආරම්භ කළා 2019 සැප්තැම්බර් 22 ශ්‍රේෂ්ඨාධිකරණ මිනිසුරු ජනක් ද සිල්වා මහත්මයා තමයි ඒ කොමිසමේ සභාපති මිනිසුරු හැටියට කටයුතු කරේ එහි වාර්තාව 2021 පෙබරවාරි 1 වෙනිදා එවක හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට බාර දුන්නා මේ වාර්තාව සම්පූර්ණයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පොලිසිය බාර දීලා විමර්ශන ආරම්භ කරන්නට ඊයේ මේ වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කළ බව ජනාධිපති ලේකම්වරයා මගින් යොමු කළ බව ප්‍රකාශයට පත් කළා ආණ්ඩුව පැත්තෙන්. පියතුමනි මේක ඔබ කියවන්නේ කොහොමද කතෝලික පල්ලිය හැටියට? ඔව් දැන් මේ වාර්තාව වැදගත්ම වාර්තාවක්. ඒ කියන්නේ මේ පරීක්ෂණ හා සම්බන්ධයෙන් දැන් මේ වාර්තාවේ එක වොලියුම් එක වෙළුපක් වේලස්සනින් ප්‍රකාශයට පත් වුණා ඒක අපිටත් දුන්නා සභාවටත් දුන්නා එක වොලියුම් ඒකේ තමයි තිබුණේ නිර්දේශ මේ කොමිෂන් සභාව කරපු නිර්දේශ ඒ වගේම ඒකේ ඒක මේ සාරාංශයක් වගේ එකක් ඒකෙත් යම් යම් කරුණු තිබුණා. එතකොට ඒක අධ්‍යයනය කරාමත් අපිට වැටහුණ දේ තමයි ඒ කරලා තියෙන පරීක්ෂණ ඇතුළෙත් යම් යම් අඩුපාඩුකම් කියලාම කියන්න බෑ. නමුත් යම් අඳුරු තැන් තියෙනවා. මොකද මේ කොමිෂන් සභාවට ලැබිලා තිබිච්ච කාල පරිච්ඡේදය සීමිතයි. එතකොට ඒ සීමිත කාල පරිච්ඡේදය ඇතුළේ ඒගොල්ලන්ට කරන්න පුළුවන් වෙච්ච සාක්ෂි කැඳවීම් එහෙම තමයි කරලා තියෙන්නේ. එතකොට ඒ අනුව තමයි මේ නිර්දේශ ඉදිරිපත් කරලා තියෙන්නේ. නමුත් සම්පූර්ණ වාර්තාව ඒ කියන්නේ සාක්ෂි සටහන් සහිත එතන දීපු කට උත්තර සහිත ඒ සම්පූර්ණ වාර්තාව ලිපි ලේඛන සහිත සම්පූර්ණ වාර්තාව ඉදිරිපත් කළේ නැහැ. ඒ කියන්නේ ජනතාවට අධ්‍යයනය කරන්නවත් එහෙම ඉදිරිපත් තුන්නේ නැහැ ඒක. අපි දන්නා තරමින් ඒක නීතිපතිවරයාට තමයි දීලා තිබුණේ. ඊට පස්සේ තමයි කාලයකට පස්සේ ඒක පාර්ලිමේන්තුවේ ලයිබ්‍රරි එකට කියන්නේ පාර්ලිමේන්තුවේ පුස්තකාලයටයි දුන්නේ. එහෙම නැතුව පාර්ලිමේන්තුවේ සභාගත කිරීමක් සිදුුනේ නැහැ. එතකොට අපි මේ පිළිබඳව දිගින් දිගටම ඉල්ලපු නිසා මේ වාර්තාව එළියට දාන්න කියලා. එතකොට මේක දුන්නා මේක ලබා දුන්නා රදගුරු මණ්ඩලයට. නමුත් රදගුරු මණ්ඩලයට ලබා දීපු වාර්තාවේ යම් කොටස් වල අඩුපාඩුකමක් තිබුණා කියලා අපි දන්නවා. ඒ කියන්නේ ඒවා රහසිගත ලේඛන හැටියට තමයි ඒවා හඳුන්වලා තිබුණේ. ඒවා කවදාකවත් එළියට ආවේ නැහැ. මම දන්නේ නැහැ ඒවා තියෙනවද කියලා පාර්ලිමේන්තුවට දීලා ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ පුස්තකාලයේ තියෙන එකෙත්.
නමුත් මේක තින වැදගත්කම තියෙන්නේ දැන් ඒක CIDකට බාර්දීලා තියෙනවා ඒ ඔස්සේ පරීක්ෂණ පවත්වන්න අපි දකින එක හොඳ තත්ත්වයක් හැටියට නමුත් ඊට එහා මේක යන්නට ඕනයි කියන එක අපේ විශ්වාසය ඒ කියන්නේ මේක පාර්ලිමේන්තුවේ සභාගත වෙන්නට ඕන ඒ කියන්නේ ඒක ජනගත වෙන්න ඕන මේ කාරණය ඉතාමත්ම වැදගත් ඔතුවන් මතු කරන මේ කාරණය මොකද මේක අවස්ථා ගානකදී ඉදිරිපත් කිරීම් කරුණා රාධකුරු මණ්ඩලයට පාර්ලිමේන්තුවේ පුස්තකාලයට මේ ආදී වශයෙන් ඉදිරිපත් කරනවා නමුත් මේක ජනාධිපති කොමිෂන් සභාවක් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු මූලිකත්වය දරපු කොමිෂන් සභාවක් එනිසා එහි ජනතාවගේ මුදලින් කරනු විමර්ශනයක තොරතුරු ජනතාවට දැනගැනීමට තියෙන අයිතිය එක පැත්තකින් අපි බලන්න ඕන ඊළඟට විමර්ශන වලට බාධා වෙන්න පුළුවන්ද කියන කාරණය අපි බලන්න ඕන මේක ඉස්සරහා ඊයේ මේ වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පොලිසියේ CID එකට පාර දීම තුල ඔබ කොයි වගේ ඔබ හිතන්නේ කොයි වගේද මේකේ විමර්ශනවල ප්‍රගතියට මේක ධනාත්මක බලපෑමක් කරයිද? ඔව් මම හිතනවා මොකද දැන් ඒ විමර්ශන එක සෑහෙන කාල පරිච්ඡේදයක් පුරා විමර්ශනය කරපු දෙයක්. එතකොට සෑහෙන ප්‍රමාණයක සාක්ෂි කැඳවීමුත් තිබිලා තිබුණා. එතකොට දැන් ඒක ඒ සාක්ෂි දීලා තියෙන සාක්ෂි ඒ දීලා තියෙන කටඋත්තර ඒ දේවල් එළියට ආවේ නැහැනේ. දැන් ඒවයේ ඒ සාක්ෂිකරුවන් කියා තිබෙන සම්පූර්ණ දේ මම හිතන්නේ දැනගන්න ඕන ප්‍රධානම ආයතනය තමයි CID. මේ ගැන පරීක්ෂණයක් කරනවා නම් හරියට. එතකොට ඒ පැත්තෙන් ගත්තහම මේක ධනවාදී පියවරක් හැටියට හොඳ පියවරක් හැටියට අපිට සලකන්න පුළුවන්. නමුත් දැන් ඔබ කිව්වා වගේ මේක ජනතාවගේ මුදලින් සහ කාලය මේ හැමදේම පාවිච්චි කරලා කරපු එකක්. දැන් මට තේරෙන්නේ නැහැ දැන් මේක මිනිස්සුන්ට මිනිස්සු අතරට නැත්නම් මිනිස්සු වෙතට ඒ මිනිස්සුන්ගේ අතට දෙන්න බැරි ඇයි කියලා. ඒ කියන්නේ මම දකින්නේ ඒක මේ විමර්ශන වලට බාධාවක් සිද්ධ වෙනවා කියලා. දැන් විමර්ශන කරන්නේ CID එකනේ. එතකොට ඒගොල්ලෝ මේකෙන් උදව්වක් ගන්නවා මිසක් මේකට බාධා කරගන්න ඕනේ නැහැ. දැන් මේක මෙච්චර කාලයක් මේ පියවර ගන්න නැතුව තියාගෙන සිටීමට හේතුවක් මොකක් හරි තියෙන්න බෑ. දැන් එහෙම තියාගෙන ඉන්න මේ අවුරුදු 5ක් තිස්සම ඒක එළියට ආවේ නැහැ දැම්මේ නැහැනේ. එතකොට දැන් ඒ හේතු හැටියට අපි දකින්නේ ඉතින් එහෙමනම් මේක කාව හරි ආරක්ෂා කරන්න හරි නේ මේක ඇත්ත එළියට දාගන්න දැමීමෙන් කාට හරි පාඩුවක් සිද්ධ වෙනවා හරි එහෙම එකක් තියෙනවනේ. ඉතින් දැන් මම දකින්නේ නැහැ අපරාධයක් සිද්ධ වුණාම ඒ අපරාධය වසන් කිරීම නැත්නම් සත්‍ය වසන් කිරීම නෙමෙයිනි කරන්න ඕන. සත්‍ය එළිදරව් කරගන්න එක. ඒතකොට ඒකට මේ වාර්තාව පිටුවහලක් කියන එක තමයි අපි දකින්නේ. ඒ වගේම මිනිස්සු අතරට මේක යන්න ඕන. මොකද ඒ ජනතාවට තියෙන අයිතිය නිසාම අනිත් එක එතකොට අපිට බලන්න පුළුවන් මේ යන පරීක්ෂණවල යන අරමුණ සහ ඒ මාර්ගය හරිද ඒවා මිනිසුන්ට අධ්‍යයනය කරන්න පුළුවන්. මිනිස්සුගේ පැත්තේ තව ඉන්න පුළුවන් විශේෂඥයෝ ඉන්න පුළුවන් මේ හා සම්බන්ධයෙන්. ඉතින් ඒ අයටත් මේක පිළිබඳව අධ්‍යයනය කරලා මේක පිළිබඳව එක්ක විවේචන ඉදිරිපත් කරන්න පුළුවන්, අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් මම දකින්නේ ඒක බාධාවක් කරගන්න ඕනේ කියලා විමර්ශන වලට. පෙතුමනි දැන් මේ වෙලාවේ අපි තවත් බැලිය යුතු කාරණයක් තියෙනවා. මොකද මියගිය පිරිස විශේෂයෙන්ම කතෝලික දේවස්ථානවලට කිතුණු දේවස්ථානවලට දේව මෙහෙයන් සිද්ධ වෙන මොහොතේ සිදුවෙච්ච මේ ප්‍රහාරය ලෝකෙ කිසිම රටක් දරාගන්න අමාරු මේ ප්‍රහාරයක ඉතාම අමාරුම තැන සිදුවෙච්ච ප්‍රහාරයන් මේ වගේ එකක් දිහා බලද්දී මෙයින් අසීරුවට පත්වෙච්ච පිරිස දැන් අපි ඉතා සරලව කියනවා 270ක් 272ක් වගේ මිය ගියාය කියන කාරණේ 500ක් විතර තුවාල වුණා කියන කාරණේ අපි
සරලව ඉලක්කං හැටියට ගේනවා. හැබැයි තුවාල වෙලා මියගිය පිරිස බැලූ බැල්මට තුවාලයක් නොවී පසුව අභ්‍යන්තර තුවාල ඇතුළු කරුණුසා අභියෝගයට ලක්වෙච්ච පිරිස මේ පිරිස ගැන සංඛ්‍යාලේඛන පවා ඇතැම් විට අපිට සම්පූර්ණයෙන් තියනවාද කියන කාරණය මතුවෙනවා. කතෝලික පල්ලිය පැත්තෙන් මේ ගැන කරපු විමර්ශනවල මේ පිළිබඳව අනවරතව ඔවුන් සමග සම්බන්ධීකරණය කිරීමේදී මතුවෙච්ච කරුණු අපි දැනගන්න කැමතියි. ඒ කියන්නේ දැන් මේක ප්‍රහාරය සිදුවෙච්ච මේ කවුරුත් බලාපොරොත්තු වෙච්ච නැති දැන් කවදාකවත් දැන් ඒ කාල පරිච්ඡේදය ඇතුලේ බෝම්බ පිපිරීම සිදු වෙලා තිබුණේ නැහැ. දැන් කොටිම කියනවා නම් රෝහල් වුණත් එහෙම සූදානමක් තිබුණ නැහැනේ. ඒ කියන්නේ අවුරුදු ගානක යුද්ධයක් නිමා කරලා හුඟක් සාමකාමී වාතාවරණයක තිබුණේ. ඒ නිසා මම හිතන්නේ රට කිසිම විදියකින් සූදානමක් සහ බලාපොරොත්තුවක් තිබුණේ නැහැ මේ වගේ අනතුරකට මුහුණ දෙන්න. ඉතින් ඒ නිසා දැන් පළවෙනිම දේ තමයි දැන් අපි කියමු අපේ දේවස්ථානවල බෝම්බ පිපිරීමෙන් පස්සේ මේකට ලක්වෙච්ච පල්ලිය ඇතුලේ හිටපු ජනතාව ඒ තුවාල වෙච්ච අයව මේ රෝහලට ගෙනියන්නේ. එතකොට දැන් රෝහලෙන් තමයි සංඛ්‍යාලේඛන ගන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට දැන් ඒ වගේ තත්ත්වයක රෝහලෙන් ගන්න පුළුවන් සංඛ්‍යාලේඛන වල අඩුපාඩුකම් සිද්ධ වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒ මොහොතේදී. ඊට පස්සේ අපේ සභාව පැත්තෙන් ගත්තාම මේ පවුල්වල ඒ කියන්නේ ඒ දේවස්ථානයට අයිති පවුල්වල දත්ත එකතු කරන එක එච්චර ලොකු අමාරුවක් නෙමෙයි. ඒක එහෙම සිද්ධ වුණා. නමුත් ඒ දේවස්ථානයට ඇවිල්ලා තියෙන්න පුළුවන් පිටස්තරේ. ඒ කියන්නේ ඒ ගමේ නොවන ඒ මීසමට අයිති නොවන තවත් අය ඇවිල්ලා ඉන්න පුළුවන්. එතකොට අන්න ඒ වගේ අයගේ සංඛ්‍යාලේඛනවල අඩුපාඩුකම් තියෙන්නට පුළුවන් කියලා අපිට හිතෙනවා. හැබැයි දැන් මම දකින්නේ දැන් අපි කියමුකෝ දැන් මරණ සහතිකයක් දුන්නහමනේ මේ මරණය සහතික වෙන්නේ. මෙතනදී මැරුණයි කියලා. එතකොට මේ මරණ සහතික නිකුත් කිරීමේ ක්‍රියාවලිය කොයිතරම් දුරට සාර්ථකව සිදු වුණාද කියලා අපි දන්නේ නැහැ. ඒක සොයා බලන්න ඕන එකක්. නමුත් දැන් මේ වෙනකොට මම හිතනවා දැන් මේ ජනතාවගේ පැත්තෙන් ජනතාව දන්නවා තමන්ගේ ඥාතියෙක් හරි පවුලේ කෙනෙක් හරි මෙතනට ගියාද බෝම්බ පිපිරිච්ච තැන්වලට එයා ආපහු ආවේ නැද්ද කියන එක දන්නවා. එතකොට මම දකින්නේ නැහැ දැන් නම් මේ අතුරුදහන් වීමක් කියලා දෙයක් එතන තියෙනවා කියලා. ඒ කියන්නේ හොයාගන්න බැරි එතනදි මරණවද නැද්ද කියලා හොයාගන්න බැරි එහෙම තත්ත්වයක් තිබුණාද කියලා. නමුත් හෝටල් වල සිද්ධ වෙච්ච බෝම්බ පිපිරීම් වල තුවාලකරුවන් සහ මරණ සංඛ්‍යාව ඒක රෝහල් වලින්ම තමයි ගන්න වෙන්නේ. වෙන විදිහක් මම දකින්නේ නැහැ. එහෙම නැත්නම් ඉතින් රෝහලෙන් ගන්න මේ හෝටලෙන් ගන්න ඕන. ඉතින් ඒක කොච්චර දුරට සිද්ධ වුණාද හරියට සිද්ධ වුණාද කියන එක අපි දැනුවත් නැහැ. නමුත් දැන් ඒ සංඛ්‍යාලේඛන පිළිබඳව දුර්වලකම් අඩුපාඩුකම් තියෙන්නට පුළුවන්. නමුත් සභාව පැත්තෙන් කතෝලික ජනතාව මෙන්න මෙච්චර සංඛ්‍යාවක් නැත්නම් මේ පල්ලියේ හිටපු සංඛ්‍යාව මෙච්චර සංඛ්‍යාවක් මරණයට පත් වුණා කියන එක ඒක පිළිබඳව මම හිතනවා අපිට සෑහෙන දුරට සහතික වෙන්න පුළුවන් අපි ළඟ තියෙන තත්ත්වයන් නිවැරදි කියන එක. මොකද මේ කාරණේ අපි තරමක් අවධානයට ගන්න ඕන කාරණයක්. මොකද මෙයින් ප්‍රහාරය එල්ල කළ අය මිය ගියා. හෝටල් වල සිදුවෙච්ච ප්‍රහාරයෙන් විදේශිකයෝ සංචාරකයෝ දරුවෝ මිය ගියා. අනිත් පැත්තෙන් කොළඹ කටුවපිටිය මඩකලපුව මේ වගේ පළාත්වල සිද්ධ වුණා. ඒ නිසායි මේ සංකීර්ණතාවය තියෙන්නේ. මේක අපි හරියටම මේ ගණන් ඉලක්කම් මතු කර ගන්න ඕන. ඒක අවශ්‍ය කාරණයක්. මේ වගේ ගැඹුරු විමර්ශනයක් ඇතුළේ පවා අපිට ඉඩ තියන්නට බෑ සරල සංඛ්‍යාලේඛනවල අඩුපාඩු තවදුරටත් තියාගන්න. පියතුමනි දැන් මේ සිද්ධියෙන් මියගිය පිරිසට කතෝලික පල්ලිය විසින්
ඇදහිල්ලේ සාක්ෂිකරුවන් වශයෙන් පිළිගැනීම ප්‍රකාශයට පත් කෙරුණා. මේ කාරණය අපේ පොදු සමාජයට ශ්‍රී ලංකාවේ පොදු සමාජයට මේ කරන ලද පිළිගැනීම එතරම්ම අවබෝධයක් නැහැ. මේක පොඩ්ඩක් පැහැදිලි කරොත් වටිනවා. මම හිතන්නේ ඉන්න ඉස්සෙල්ලා මේ අර සංඛ්‍යාලේඛන ප්‍රශ්නේ තව පොඩි කොටසක් තියෙනවා. ඒ කියන්නේ දැන් ප්‍රහාරයෙන් පස්සෙත් මේ මෑතකදීත් සමහර අය මිය ගියා. තුවාල වලින් ඇතිවෙච්ච තත්ත්වයන්. ඉතින් තවත් ඉන්නවා මං කියන්නේ මිය යන නෙමෙයි. නමුත් බරපතල විදිහේ රෝගී වෙලා තාමත් ඇඳේ ඉන්න අය කවදාකවත් ඇලෙන් නැගිටින්න බැරි තත්වයක ඉන්න අය තාම ඉන්නවා. ඉතින් ඒ නිසා මේක ඔබ කියන වගේ සංකීර්ණ දෙයක්. මේ ওই සංඛ්‍යාලේඛන හරියටම ගන්න එක. ඒ වුණාට මම හිතනවා මේ ලොකු අඩුපාඩුකම් කියලා මම දකින්නේ එහෙම තියෙයි කියලා. දැන් මේ විශ්වාසීය සාක්ෂිකරුවන් කියන කාරණයට ආවොත් සුදු සභාවේ කතෝලික සභාවේ තියෙනවා මේ දැන් කෙනෙකුගේ මරණයෙන් පස්සේ හරි පිළිගැනීම් කොහොමද කරන්න කියලා විශ්වාසය හා සම්බන්ධව. ඒ කියන්නේ අනිත් අයට ජීවත් ඉන්න අයට ආදර්ශයක් ඇති වෙන්නත් ඒ වගේම ඒ අයගේ ජීවිතේ දිහා බලලා තමන්ගේ විශ්වාසය වැඩි දියුණු කරගන්න තමන්ගේ ජීවිතය හදාගන්න එහෙම පූර්වාදර්ශයන් හැටියට එහෙම පිළිගැනීම් කරන අවස්ථාවන් කීපයක් තියෙනවා. දැන් අපේ ඉන්නවා ශුද්ධවන්තයන් කියලා. ඒ කියන්නේ සාන්තුවරු කියලා. ඒක තමයි ලොකුම දේ. අපි සභාවක් හැටියට පිළිගන්නේ කෙනෙක්ගේ ජීවිත මේ ලෝකයේ ජීවිතය ගත කරද්දී ඒ අය ජීවත් වෙච්ච පිළිබඳව ඒකේ සාන්තුවර භාවයක් ශුද්ධවන්ත භාවයක් තිබුණයි කියන එක ඒ අයගේ මරණයෙන් පස්සේ ලොකු කාලයක් ගත වෙනවා එකට. ඒක බොහොම සොයා බැලීම් වලින් පරීක්ෂණ කිරීම වලින් එහෙම කරලා තමයි ප්‍රකාශයට පත් කරන්නේ මේ තැනැත්තා ජීවිතය ආදර්ශයට ගන්න පුළුවන් ශුද්ධවන්තයෙක් කියලා. එතකොට ඒක එක විදිහක්. අනිත් එක ප්‍රාණ පරිත්‍යාගිවරුන් කියලා අපි හඳුන්වන කොටසක්ව. ඒ කියන්නේ කතෝලික විශ්වාසය වෙනුවෙන් දෙවියන් වහන්සේ පිළිබඳ තියෙන විශ්වාසය වෙනුවෙන් තමන්ගේ ජීවිතේ පූජා කරපු අය. එහෙම හුඟ දෙනෙක් ඉන්නවා ලෝකේ. අදත් ඒ සිදුවීම් සිදු වෙනවා. ඒ කියන්නේ කතෝලික නිසාම ක්‍රිස්තියානි නිසාම මේ විශ්වාසය නිසාම එයාට මැරෙන්න සිද්ධ වෙනවා. එතකොට ඒ අය තමන්ගේ ජීවිත පූජා කිරීමක් කරලා තියෙනවා තමන්ගේ විශ්වාසය වෙනුවෙන්. ඒ කියන්නේ විශ්වාසයෙන් එහාට යන්නේ නැතුව. එතකොට ඒ අයව අපි හඳුන්වන්නේ ප්‍රාණ පරිත්‍යාගිවරුන් හැටියට. එතකොට දැන් මෙතනට ආවම මේ අය මෙහිදී මරණයට පත්වෙච්ච අයව වතිකානය එහෙම නැත්නම් සුදු සභාව දැන් පිළි අරගෙන තියෙනවා තමන්ගේ විශ්වාසය වෙනුවෙන් සාක්ෂි දරපු අය කියලා. ඒ කියන්නේ ඒ අය දේවස්ථානයේ ඇතුලේ මේක සිද්ධ වුණේ. ඒ අය දේවස්ථානට ගියේ දෙවියන් වහන්සේට වන්දනා කරන්න අපේ තියෙන උතුම්ම මංගල්‍ය දවසේ ක්‍රිස්තුන් වහන්සේගේ ජීවිතේ උතුම්ම දවසේක. අපි ඒක සිහිපත් කරන උත්ථානය සිහිපත් කරන දවසේ ඒ අය ගියේ දෙවියන් වහන්සේට වන්දනා කරන්න. එතකොට මේ විශ්වාසයෙන් දේවස්ථානයට ගිහිල්ලා තමන්ගේ විශ්වාසය ප්‍රකාශ කරමින් සිටියදී තමයි මේක සිද්ධ වෙන්නේ. එතකොට ඒ නිසා ඒ අයව පිළි අරගෙන තියෙනවා. ඒ අයව හඳුන්වන්න විශ්වාසයේ සාක්ෂිකරුවන් හැටියට. ඒ කියන්නේ තමන්ගේ විශ්වාසයට සාක්ෂි දරපු අය හැටියට. දැන් ඒ අය පල්ලියට ගිය නිසානේ මේක උනේ. ඒ අය ගෙදර හිටියනම් ඒක වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ තමන්ගේ විශ්වාසය ඇතුලේ විශ්වාසය ප්‍රකාශ කරමින් සිටිද්දී තමන් විශ්වාසය කියන්නේ දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වී සිටිද්දී තමයි මේක සිද්ධ වුණේ. නිසා ඒ අය විශ්වාසයේ සාක්ෂිකරුවන් හැටියට. ඉතින් ඒ අයගේ නම් අද දවසේදී ප්‍රසිද්ධියට පත් කරනවා. මේක කරන්නේ ඒ නමින් පුද්ගලයාගේ නමින්. පුද්ගලයා නමින්. ඒ පුද්ගලයා විශ්වාසයේ සාක්ෂිකරුවෙක් හැටියට තමයි හඳුන්වන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් කියනවානේ ශුද්ධ වූ අන්තෝනි මුනිතුමා කියලා කියනවානේ. එතකොට
මේ අය අපිට හඳුන්වන්න පුළුවන් නම කියලා විශ්වාසයේ සාක්ෂිකරුවෙක් හැටියට. ඉතින් ඒක මේ පවුල්වලටත් ඒ වගේම විශේෂයෙන් කතෝලික කිතුණු ජනතාවටත් ඒක විශාල දෙයක්. මොකද ඒ පිළිගැනීම යට දීම ඒගොල්ලගේ පවුල්වලට ඒක විශාල ආශිර්වාදයක් හැටියට සැලකන්නේ. ඉතින් අපි හිතනවා මේක ජාත්‍යන්තර කතෝලික සභාව හැටියට කරපු විශාල දෙයක් මේ වින්දිතයන් වෙනුවෙන්. මේක ප්‍රකාශයට පත් කරන්නේ කවුද? දැන් අද කාර්දිනල් හිපානන් කොච්චිකඩේ සන්ත අන්තෝනි සිද්ධස්ථානයේදී ප්‍රකාශයට පත් කරනවා. එතනදී බෝම් ප්‍රහාරයට ලක් වෙලා මිය ගිය අය. ඒ කියන්නේ මේ විශ්වාසයේ සාක්ෂි කරන හැටියට හඳුනාගත්තු අයව එතන. ඒකට එතන ප්‍රකාශයට පත් කරන අය අයගේ නම් කටුව පිටියේ සවස අද හවස තියෙනවා මෙහෙයක්. ඒකට ඒ දේවමේදී කාඩිනල් හිපානන් ප්‍රකාශයට පත් කරනවා මේ කටුව පිටියේදී මිය ගිය අයගේ නම්. ඒකට ඒක තමයි ප්‍රකාශය. මේක ඉතාමත්ම වැදගත්. මොකද මේ කාරණා එක පැත්තකින් සංවේදී, අනිත් අතින් මේ පිළිබඳව පොදු සමාජයක් හැටියට අපි දැනුවත්ව සිටිය යුතුයි. කොයි ආකාරයටද මේ ප්‍රකාශනයන් කෙරෙන්න කියන කාරණය. පියතුමනි, අපි මේ විමර්ශනවල දැන් එක පැත්තකින් කතෝලික පල්ලිය සංස්ථාවක් හැටියට, කතෝලික පල්ලිය හැටියට මේ පිරිසව පිළිගැනීමට ලක් කරනවා වගේම, අනිත් පැත්තෙන් තියෙනවනේ මේකේ ප්‍රහාරයේ මහමොලකරු වෙනත් කවර සිද්ධියකටත් වඩා මේ සිද්ධියේ ආව මේ සංකල්පය මහමොලකරු කවුද කියන එක සෙවිය යුතුයි කියන අදහස. දැන් අලුතෙන් අත්අඩංගුවට ගැනීම කරනවා. සිවනසතුරේ චන්ද්‍රකාන්තන් මහත්මයාගේ අත්අඩංගුවට ගැනීම ප්‍රකාශයට පත් වුණා. පිල්ලයන්ගේ අත්අඩංගුවට ගැනීම ප්‍රකාශයට පත් වුණා මේ සිද්ධියට සම්බන්ධ විමර්ශනයක් කළා. දැන් අනිත් පැත්තෙන් කියවෙනවා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමන් අතුරුදහන් වීම සහ ඒ සිද්ධිදාමයට අදාළවයි ඔහුගේ අත්අඩංගුවට ගැනීම කියලා. මෙන්න මේ පරීක්ෂණයේ තියෙන සංකීර්ණ ස්වરૂපය මේක මුල ඉඳලා තිබුණා. 2019 ඉඳලා තිබුණා. ඒක දැන් තියෙන තැන ඔබ කොහොමද තක්සේරු කරන්නේ? දැන් පරීක්ෂණ මම දකින්නේ මේකේ කොටස් කීපයක් තියෙනවා. පැති කීපයක් තියෙනවා. මේ පරීක්ෂණ යා යුතු සහ කළ යුතු. එකක් තමයි අපි හොඳ ආකාරවම දන්නවා මේ ප්‍රහාරය කියන්නේ එල්ල කරේ කවුද කියන එක. ඒක පැහැදිලි. ඒ කියන්නේ සහරාන් සහ පිරිස ඒගොල්ලන්ගේ සංවිධානයේ හිටපු මුස්ලිම් අන්තවාදී කණ්ඩායමක්. එතකොට ඒ කණ්ඩායම තමයි ඇත්තටම මරාගෙන මැරෙන බෝම්බකරුවන් හැටියට මේ ප්‍රහාරය එල්ල කරේ. එතකොට ඒ හා සම්බන්ධව ඒගොල්ලගේ කණ්ඩායමේ හිටපු තව අය සම්මන්ත්‍රණ තිබිලා තියෙන ඒගොල්ලන්ගේ පුහුණුවීම් තිබිලා තියෙනවා. ඒවට සහභාගී වෙච්ච අය. එතකොට යම් විදිහකින් බෝම්බ නිෂ්පාදනය කිරීම සඳහා පුපුරණ ද්‍රව්‍ය සහ අනිත් ඒවායින් උදව් වෙච්ච අය. එතකොට මේක එක කොටසක් මේ පරීක්ෂණේ. එතකොට ඒ කොටස මම හිතනවා මුල ඉඳන්ම කෙරලා තියෙනවා. ඒ කියන්නේ මුල ඉඳන්ම කෙරිලා යම් දුරකට ඇවිල්ලා ඒ අයගෙන් සමහර අයව දැන් අධිකරණයට ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට ඒ නඩු කටයුත්තක් එතන යනවා. ඒකේ තව පැත්තක් තියෙනවා. ඒ තමයි දැන් මේකට සෑහෙන කාලයකට ඉස්සෙල්ලා මේ හා සම්බන්ධ තොරතුරු ආවා කියන එක එළිදරව් වෙලා තියෙනවා ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේදී. එතකොට මේ තොරතුරු ආවට පස්සෙත් සෑහෙන කාලයක් සුමාන ගානක් තිස්සේ විටින් විට තොරතුරු විශාල ප්‍රමාණයක් සහ මේ ප්‍රමාණයෙන් කියන්නේ දැන් තොරතුරු ඇවිල්ලා තියෙනවා 100 වාරයක් විතර මේ හා සම්බන්ධයි. එතකොට ඒ තොරතුරු ඇතුලේ තියෙනවා කවුද මේ ප්‍රහාරය එල්ල කරන්න යන නිශ්චිතවම ඒ අයගේ නම්ගම් සහ
අයිඩෙන්ටි කාඩ් නම්බර්ස් එක්කම තියෙනවා තොරතුරු ඇවිල්ලා තියෙනවා. එතකොට ඒ ඇරෙන්න කොහාටද ප්‍රහාර එල්ල කරන්න යන්නේ කවදද ඒක කෙරෙන්නේ කියන එක පිළිබඳවත් තොරතුරු ඇවිල්ලා තියෙනවා. කොටින්ම දැන් අද 21නේ දැන් 2019 අප්‍රේල් 21 වෙනිදා උදේ 6කුත් ගානටත් තොරතුරු ඇවිල්ලා තියෙනවා නිශ්චිතව මෙන්න මේ අද තමයි මේ ප්‍රහාරය එල්ල වෙන්නේ කියලා. ඒතර එහෙම තොරතුරු ගණනාවක් මේ පිළිබඳව කාලාන්තරයක් ඇවිල්ලත් මේක වළක්වා ගන්න බැරි වුණේ ඇයි? එතකොට ඒකට වා කියන්න ඕන කවුද? ඒකත් අපරාධයක්නේ. අපරාධය පිළිබඳව දැනගෙන නොකර හැරීම කියන ගොඩනගන්නේ පැහැරීම කියන එකනේ. ඒතකොට එතනදී නවත්තන්න තිබුණා මේක. ඒතකොට ඒක සිද්ධ වුනේ නැත්තේ ඇයි කියන එක හරියට පරීක්ෂණ කිරීමත් මොකද අපරාධයක් කියන්නේ මිනිමරුමක් හා වගේම බරපතල දෙයක් ඒක. ඒතකොට එහෙම වුණේ ඇයි කියන එක සොයා ගැනීමත් ඒකට වගකිව යුත්තේ කවුද කියන අය සොයා ගැනීමත් මේක මේ පරීක්ෂණයේ කොටසක්. ඒක ඒ පැත්ත. දැන් ඊට පස්සේ මේ පරීක්ෂණ වාර්තාව ජනාධිපති විමර්ශන කොමිෂන් වාර්තාව දිහා බැලුවම ඒක කියවම අධ්‍යයනය කරාම අපිට පේනවා මේකේ පිටුපස්සෙත් තව පිරිසක් ඉඳලා තියෙනවායි කියන එක. ඒ කියන්නේ සහරාන්ලා සහ පිරිසට අනුබල දීපු කොටසක්. ඊට පස්සේ ඒ අයට මේ ප්‍රහාරය දියත් කරන්න උපකාර වෙච්ච සහාය වෙච්ච විවිධ විදිහ සහාය වෙච්ච අය ඒ අයව ආරක්ෂා කරපු අය. එතකොට ඒ අය පිළිබඳව දැනගනත් අවුරුදු ගානක් තිස්සේ ඒ කියන්නේ නොයෙක් කාන්තන්කුඩි ප්‍රදේශයේ නොයෙකුත් මේ හැලහැප්පින් තිබුණානේ මුස්ලිම් අය අතරේම. පැහැදිලි. ඒ නිසයි මේක ගැඹුරටම යන එක අවශ්‍යයි. පියතුමනි අවසාන වශයෙන් කෙටියෙන් ඉදිරිපත් කරොත් අද උදෑසන සිදුවෙන කටයුතු මේ දේවස්ථානවල එතකොට අනෙකුත් ආගමික ස්ථානවලට කරන ලද ඉල්ලීම අපි පොඩ්ඩක් මතක් කරොත් වටිනවා. අද දවස් තුළ අද උදේ 7:00ට අපි කොටහෙන සාන්ත ලුසියා ආසන දෙව්මැදුරේ සිට පාගමනක් එනවා. යාඥාවෙන් යුතුව සහ භාවනාවෙන් යුතුව. ඒක මේ දේශපාලනික කාරණයක් නෙමෙයි. ඒක ආගමික කටයුත්තක්. ඒකට ඒ පාගමන එන්නේ කොච්චිකඩේ සාන්ත අන්තෝනි සිද්ධාස්ථානයට. එතකොට එතනදී 8:00ට අපි ආරම්භ කරනවා මේ සැමරීම. 6 පූර්ණ සැමරීම. එතකොට එතනට තානාපති වරුන්ට ආරාධනා කරලා තියෙනවා. මොකද විවිධ රටවල් වල අයත් මෙතනදී ප්‍රහාරයට ලක් වෙච්ච නිසා ඒ ඇරෙන්න පියතුමන්ලා එනවා. ඒ ඇරෙන්න සර්වාගමික නායකයන් ඒට සහභාගී වෙනවා. ඒක අවුරුදු 6ක් පුරාම අපි ඒ දවසේ සිද්ධ කරපු දෙයක්. එතකොට 8:45ට තමයි බෝම්බ පිපිරිච්ච වෙලාව. 8:45ට අපි නිශ්ශබ්දතාවය ආරක්ෂා කරන විනාඩි 2ක ඒ අයව සීපත් කරලා ඒ වගේම දේවස්ථානවල සීනු හැම දේවස්ථානයකම ලංකාව පුරා 8:45ට සීනු නාද කරන්න කියලා ඉල්ලීමක් කරලා තියෙනවා. කරලා ඊට පස්සේ යාඥා කරන්න කියලා එයා වෙනුවෙන්. ඒතර මේ කොච්චිකඩේ සිද්ධාස්ථානෙදිත් ඒක සිද්ධ වෙනවා. ඒ ඇරෙන්නට ඊට පස්සේ සවස් වරුවේ දැන් උදේ කටුවපිටිය සිද්ධාස්ථානෙත් තියෙනවා දිව්‍ය පූජාවක්. ඒ මිසමේ ගමේ අයට සවස් වරුවේ කටුවපිටියේ හදලා තියෙනවා නිවාස මේ වින්දිතයන් වෙනුවෙන් හදපු නිවාස මීට ඉස්සරත් ගණනාවක් ඒ අයට බාර දීලා තියෙනවා. දැන් අදත් නිවාස කීපයක් තියෙනවා ඒ අයට බාර දෙන්න. ඒක හැන්දෑවරුව සිද්ධ වෙනවා. ඊට පස්සේ දේව මෙහෙය සිද්ධ වෙනවා දේවස්ථානයේ. පියතුමනි බෙහෙවින්ම ස්තුතියි අද උදෑසන සජීවීව මේ සංවාදයට එක් වුණාට. බොහොම ස්තුතියි. පැතිකඩ නිදහස්ව ඇහැරෙන්න අදහස්